Hi guys, welcome back to our YouTube channel. ඔන්න කිව්වා වගේම ඊළඟ vlog එකත් අරගෙන ආවා. මේ අපි ජෆ්නාගේ පුටුව එකේ වීඩියෝ එක. මේ ටුව එකේදී මට වැඩි වීඩියෝස් ගන්න අමතක වෙලා. ඉතින් විනාඩි 10ක් වගේ තමයි full vlog එකම තියෙන්නේ. ඉතින් සම්පූර්ණ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. අපි උදේ පාන්දරම තමයි මේ ගමන පිටත් උනේ. උදේ කෑමට රොටි තමයි ගත්තේ. ඊට පස්සේ දඹුල්ල ටවුන් එක හරියට එනකොට මට මෙන්න මේකත් දකින්න ලැබුණා. දඹුල්ල පහුවෙලා වවුනියාවත් පහු කරගෙන අපි කිරිනොච්චිය හරහා ඉස්සරහට එනකොට පරන්තන් කියලා ටර්නින් පොයින්ට් එකක් හම්බ වෙනවා. එතනින් කෙලින්ම ගියොත් තමයි අලිමංකඩට යන්න පුළුවන්. පරන්තන් වලින් වම් පැත්තට හැරුණොත් එහෙම තමයි අපිට සංගුපීටි පාලම හරහා යන්න පුළුවන්. ඉතින් අපි ඒ පාලම හරහා යන්න ඕනේ හින්දා පරන්තන් වලින් ටර්න් කරන්න හිතාගත්තා. මේ යනකොට හරිම ලස්සනයි. පාර දෙපැත්ත තනිකර සුදු වැල්ල අතුරලා වගේ ලුණු ලෑවායල් තියනවා වගේ තමයි අපිට පේන්නේ. දැන් අපිට මේ දකින්න ලැබෙන සංගුපීටි පාලම. මේ පාලම හරිම විශේෂයි. මොකද යාපනය ලංකාවේ ප්‍රධාන භූමියත් එක්ක සම්බන්ධ කරන්නේ මේ පාලම හරහා. මේ පාලම හැදුවේ 2011 වර්ෂයේදී. එතකොට මේක හැදෙන්න කලින් අපි යාපනයට යනවා නම් අනිවාර්යෙන් අලිමංකඩ හරහාම යන්න ඕනේ. ඉතින් මේ පාලම හදපු නිසා යාපනය හා පුනරින් අතර ගමන් දුර ඒ වගේම කාලය ගොඩක් අඩු වෙලා තියෙනවා. உனக்குள் நானே உருகும் இரவில் உள்ளத்தை நான் சொல்லவா மறுவும் மனதின் ரகசிய அறையில் ஒத்திகை பார்த்திடவா சிறகச் சிறக உன்னில் என்னை தொலைத்த மொழி சொல்லவா சொல்லால் சொல்லும் என்னை வாட்டும் ரணமும் தேனல்லவா மின்னும் பனிச்சாரல் உன் நெஞ்சில் சேர்ந்தாலே கண்ணில் உன்னை வைத்து பெண் தைத்து கொண்டாலே வெண்ணிலா தூவி தன் காதல் சொன்னாளே மல்லிகை வாசம் உன் பேச்சில் கண்டாளே பொன்மானிவளா உன் வானவில்லா பொன்மானிவளா உன் வானவில்லா. අපි
මුලින්ම කයිට්ස් දූපත බලන්න තමයි ගියේ. ඊට පස්සේ එතනින් ඩෙන්සිල් කොබ්බෑ කඩුව ස්මාරකයත් බලලා තමයි අපි දූපතෙන් ආපහු ආවේ. ඒ හරියනම් හරිම පාළු ගතියක් තමයි තිබ්බේ. සෙනඟ වැඩියේ ඇවසෙන්නේ නැති ප්‍රදේශයක් තමයි කයිට්ස් දූපත කියන්නේ. ඊට පස්සේ පහවදා උදෙන්ම අපි නල්ලූර් කෝවිල වැඳ පුදා ගන්න ගියා. කෝවිල ඇතුළේ නම් වීඩියෝස් ගන්න දෙන්නේ නැහැ. එළියෙන් තමයි මේ වීඩියෝ එක ගත්තෙත්. එතන මේ ඉස්සරහා තියෙන වෙජිටේරියන් රෙස්ටෝරන්ට් එකකින් අපි කැමත් අරගෙන ඊට පස්සේ යනවා නීලවරේ පතුල නොපෙනෙන ලිඳ බලන්න. දේශයට වැරවෙරදී නිතියෙන් පනගහෙන හදවතට සිය පනදී රකීමින් නොහැක්කක් නොමැති වග ලොවටම කියමින් පෙම්බඳී විචාතියට ලයෙහි හොවා රකීමින් මුරදෙව්වර සේනා සහසුවලිරු සේනා පතුල නොපෙනෙන ලිඳත් බලාගෙන ඊට පස්සේ අපි එන්නේ පේදුරු තුඩුවට. පේදුරු තුඩුවේ සංකොටේ කේප් එකේ වීඩියෝ එකක් ගත්තා වුණාට මට පොයින්ට් පෙඩ්‍රෝල් නම් වීඩියෝ එකක් ගන්න බැරුව ගියා. ඊට පස්සේ අපි ගෙදර එන්නේ නැහැ. අපි කෙලින්ම එන්නේ ට්‍රින්කෝ වලට කෝණේශ්වරම් කෝවිල වැඳ පුදා ගන්න. මේ තියෙන්නේ එන අතරමඟදී පාර හරිම ලස්සනයි පිට රටක වගේ. ඒ වගේම එනකොට අපිට යාළුවෝ කීප දෙනෙකුත් හම්බුණා. ඉතින් එතනින් මේ වීඩියෝ එක එන්ඩ් කරනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් බලන්න අපිව මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි.